ඔබ කවදා හරි අත්විඳලා තියෙනවද? ඔබ අලුත් දෙයක් කරන්න හදනකොට, ඔබේ හීනයක් ගැන කාට හරි කියනකොට, ඕක කරන්න බෑ, ඕක වැඩක් නැති වැඩක්, ඔයාට ඕක කරන්න ශක්තියක් නැහැ කියලා කවුරු හරි කියනවා. බොහෝ වෙලාවට අපේ ගමන නතර වෙන්නේ අපේ දක්ෂතාවී නැති නිසා නෙවෙයි, අනුන්ගේ වචනවලට අපි දෙන වටිනාකම වැඩි නිසා. අද මේ වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙනවා ලෝකයාගේ විවේචන හමුවේ නොසැලී ඔබේ ඉලක්කයට යන්නේ කොහොමද කියලා. මුලින්ම තේරුම් ගන්න මිනිස්සු ඇයි විවේචනය කරන්නේ කියලා. ගොඩක් වෙලාවට මිනිස්සු විවේචනය කරන්නේ ඔවුන්ට කරන්න බැරි දේ ඔබ කරනවා දකින කොටයි. ඔවුන්ගේ අසාර්ථකත්වයේ වහගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔබව අධෛර්යමත් කරන එක. මතක තියාගන්න, කිසිම දවසක තමන්ගේ ජීවිතේ සාර්ථක වෙච්ච ලොකු ගමනක් යන මිනිසෙක් තව කෙනෙක්ව විවේචනය කරන්න කාලේ නාස්ති කරන්නේ නැහැ. විවේචනය කරන්නේ හැමදාම එකම තැන පල් වෙන මිනිස්සු විතරයි. පරණ කතාවක් තියෙනවා. සිංහයෙක් කවදාවත් බැටළුවන්ගේ මතය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියලා. ඔබ සිංහයෙක් නම් ඔබ යන්නේ ඔබේම ගමනක්. වටේ ඉන්න අය මොනවා කිව්වත් සිංහයා Tamanගේ ගොදුර දඩයම් කරන එක නතර කරන්නේ නැහැ. ඔබේ ජීවිතෙත් අන්නේ වගේ. ඔබ අනුන්ගේ කතාවලට ඇහුම්කම් දෙන හැම තත්පරයකම ඔබ කරන්නේ ඔබේ වටිනා කාලය ඔවුන්ට පූජා කරන එකයි. අපි බලමු මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. පළවෙනි දේ, විවේචනයේ එන්නේ කාගෙන්ද කියලා බලන්න. ඒ පුද්ගලයා ඔබ කැමති තැනක ඉන්න සාර්ථක කෙනෙක්ද? එහෙමනම් ඒක උපදේශයක් විදිහට ගන්න. හැබැයි ඒ කෙනා කිසිම දෙයක් නොකරන කෙනෙක් නම් ඒ වචන කුණු කූඩේට දාන්න. දෙවෙනි දේ, ඔබේ ඇයි කියන එක ශක්තිමත් කරගන්න. ඔබ මේ දේ කරන්නේ ඇයි කියලා ඔබට පැහැදිලි අරමුණක් තියෙනවා නම් කාටවත් ඔබව වටන්න බෑ. තුන්වෙනි දේ, නිහඬව වැග කරන්න. ඔබේ සැලසුම් ලෝකයට කෑ ගහලා කියන්න එපා. ඔබේ ප්‍රතිඵල වලින් ලෝකයට උත්තර දෙන්න. ඔබට hina වෙච්ච මිනිස්සුන්ට, ඔබට බැහැයි කියපු මිනිස්සුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම මොකද්ද දන්නවද? ඒ තමයි ඔබ ඕන් හිතුවට වඩා ඉහළට යන එක. ඕන් එදාට පුදුම වෙයි. එදාට ඕන් කියයි, අපි දැනගෙන හිටිය ඔයාට මේක කරන්න පුළුවන් කියලා. අන්න එදා දවස වෙනකන් ඉවසන්න. අවසාන වශයෙන්, ලෝකයා කියන දේ නෙවෙයි, ඔබේ හදවත කියන දේ අහන්න. වැටෙන්න එපා, සැලෙන්න එපා. ඔබේ හීනය වෙනුවෙන් අදම වැඩ කරන්න පටන් ගන්න. ඔබව විශ්වාස කරන මම හෙට දවසේ ඔබේ ජයග්‍රහණය දකින්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.